හවුසින් කන්ස්ට්‍රක්ෂන්ස් උත් එහෙමයි. මග නතර කරන්න සිදු වුණා. නැවත රීස්ටාර්ට් එකක් ගන්න හදන්නේ මේ කාලේදී. ඒතර බහුලව අපිට එන දුරකථන ඇමතුම් වල තියෙන්නේ මෙතන නවත්තලා තියෙනවා. මේක කොහොමද මේක ගැහුවොත් හරියයිද? ටෙස් කරන්න ඕනද මොකද්ද කරන්නේ? ඉතින් තව මෙච්චර දැන් මගේ ස්කෝප් එක වෙනස්. මොකද්ද කරන්නේ? වගේ ප්‍රශ්න. අපි දැන් අලුතෙන් ඉඳලා අවුරුදු දෙකකට විතර පස්සේ ඔය ආර්ථික ප්‍රශ්නනේ ගොඩක් මග නතර වෙන්න ප්‍රධාන හේතුව. අයබෝන් ප්‍රොජෙක්ට් ටොක්ස් පොඩ්කාස්ට් සීරීස් එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අදත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා වරලත් ඉංජිනේරු මොදුරංග අයබෝන්. අයබෝන් සුපුරුදු විදියටම. අද අපි කල්පනා කරා ගොඩනැගිල්ලක් එහෙම නැත්නම් ගොඩනැගිලි ව්‍යාපෘතියක් අතරමඟ නතර කරන්න උනොත් මොකක් හරි ප්‍රායෝගික හේතුවක් මත සමහර දේශගුණික කාරණා, කාඩගුණික කාරණා, දේශපාලන කාරණා, සමාජීය කාරණා, පාරිසරික කාරණා ඕනෑම දෙයක් හින්දා කෙටි කාලයකට ව්‍යාපෘතියක් නතර කරන්න සිද්ධ වෙන්න පුළුවන්. නමුත් මේ ව්‍යාපෘතිය නතර කරාට පස්සේ නැවත ආරම්භ කරනකොට සමහර විට අතිවිශාල මුදල් නාස්තියකින් තමයි මේක නවතින්නේ. ඇයි එහෙම වෙන්නේ? මధుරංග. හරි මෙහෙමයි. අපිට ওই ප්‍රශ්නේ මුලින්ම එන්න පටන් ගත්තේ මතක දැනට සෑහෙන කාලේ ඉඳලා අපිට තිබෙන ප්‍රශ්නයක්. අපි මේ කතා කරමු කියලා හිතුවත් මේක කතා කරන්නත් අපිට අවස්ථාවක් හම්බුනේ නැහැ. මූලිකව අපිට පෞද්ගලික දවසවල කොවිඩ් ප්‍රශ්නේදී මිනිස්සු ආර්ථික වැටුණා. ඒතරම අපි දන්නවනේ. අතේ කියන්නේ ගොඩක් බිස්නස් වැටුණා. ඉතින් හදන් ආව බිල්ඩින්ග්ස් මග නතර කරන්න සිද්ධ වුණා. හවුසින් කන්ස්ට්‍රක්ෂන්ස් උත් එහෙමයි. මග නතර කරන්න සිදු වුණා. නැවත රීස්ටාර්ට් එකක් ගන්න හදන්නේ මේ කාලේදී. ඒතර බහුලව අපිට එන දුරකථන ඇමතුම් වල තියෙන්නේ මෙතන නවත්තලා තියෙනවා. මේක කොහොමද මේක ගැහුවොත් හරියයිද? ටෙස් කරන්න ඕනද මොකද්ද කරන්නේ? ඉතින් තව මෙච්චර දැන් මගේ ස්කෝප් එක වෙනස්. මොකද්ද කරන්නේ? වගේ ප්‍රශ්න. අපි දැන් අලුතෙන් ඉඳලා අවුරුදු දෙකකට විතර පස්සේ ඔය ආර්ථික ප්‍රශ්නනේ ගොඩක් මග නතර වෙන්න ප්‍රධාන හේතුව. දේශපාලන කාරණාත් බලන්න පුළුවන්. අරගලේ වගේ එකක් ආර්ථිකේ නැතුව මතු වුණා නම් වෙන ප්‍රශ්නයක්. දැන් නමුත් බහුලව පහුගිය දවස්වල අපිට ගොඩක්ම ටච් උනේ ඔය ආර්ථිකව මිනිස්සු බැටිච්ච නිසා මෙච්චරම ආර්ථික වැටුණානේ. ඔව්. සෑහෙන අපි උනත් කොච්චර අපහසුතාවයක්පත් වුණාද? එතකොට මේ ඒක නිසා ඉතින් පස්සේ මිනිස්සු රීස්ටාර්ට් එකක් ගන්න කොහොමද? ඒ කියන්නේ අපිට දැන් වැදගත් ගොඩක් රිටර්නින් වර්ස් තියෙනවා. මගේ එහෙම තිබ්බා. තාම මෙච්චර කාලයක් මේ වෙනකම් පවත්වා ගත්තා පුදුමයි යවන්කෝ. ඒ කියන්නේ මිනිස්සු හානියක් නොවේ. ඕනි දාලා ගොඩාක් දේවල් කළා නේ ඒක නතර කරගෙන තිබුණේ. හරි. දැන් අපි පොඩ්ඩක් බලමු හරියාකාරව ප්ලෑනින් ස්ටේජ් එකේදී කොහොමද අපි දැන් වෙන්න පුළුවන් දේවලුත් එක්ක ඇනලයිස් පාර්ට් එකත් එක්ක කොහොමද අපි මග නතර වෙන එකක් පටන් ගන්න නිසා ඒකට ඕනේ ස්ට්‍රක්චරල් කාරණා ටික මොනවද කියලා මම වෙනම කියන්නම්. ඒතකොට ඒක නේ හයිලයිට් කරගන්න ඕනේ. ඉන්ජිනේරු කාරණා ටික සර්විසස් පැත්ත ඒ ටික අපි කතා කරමු. ඊට අමතරව ඔබේ පැත්තෙමුත් මේක සැලසුම් කරද්දී කොහොමද කියන එක පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න. ඔක තමයි අත්‍යවශ්‍ය කාරණාව. හරි. දැන් අපි මොකක් හරි බිල්ඩින් එකක් මොන හරි මොකක් හරි යම් ආකාරයක ව්‍යාපෘතියක් ප්ලෑන් කරනවා නම් මේක වෙන්න පුළුවන් රිස්ක් ෆැක්ටර්ස් තියෙනවානේ. හරි අපි මුලින්ම කිව්වනේ. අපි ව්‍යාපෘතියක් කියන්නේම ලොකු රිස්ක් එකක්. රිස්ක් එකක්. ඒක රිස්ක් එක මුලින් ඇනලයිස් කරලා ඉන්නවා. රිස්ක් එක මැනේජ් කරන එක තමයි ව්‍යාපෘතිය සාමාන්‍යයෙන් ලාර්ජ් ස්කේල් ව්‍යාපෘතිය කරන ෆීසිබිලිටි ස්ටඩීස් කියලා කරන්නේ අපි. රිස්ක් එක ගැන අදහසක් ගන්නම තමයි. ගැන අදහසක් ගන්න තමයි. රෙවෙනියු එක කොහමද රිස්ක් එක කොහමද දැන්. නමුත් පොඩි කන්ස්ට්‍රක්ෂන් එකකට මේක අදාළ වෙන්නේ. නමුත් අපි සාමාන්‍ය බිල්ඩින් එකක් ගමු. තට්ටු 4ක බිල්ඩින් එකක්. සාමාන්‍ය මිනිස්සෙක් හදන කඩකාමර සෙට් එකක් හිතමුකෝ. හරි. හරි. දැන් කරගෙන ආවා. පළවෙනි තට්ටුව හෝ දෙවෙනි තට්ටුවෙන් අතර වුණා. ත්‍රි තට්ටු දෙක දැන් කරගන්න කතා කරනවා අවුරුදු 20කට පස්සේ. දැන් මොකද්ද කරන්නේ? ඔකනේ තියෙන ගැටලුව. දැන් අවුරුදු 5කට විතර පස්සේ කතා කරන්න පුළුවන්. සාමාන්‍ය පරණේවත් දැන් කතා කරනවා. හරි. මම ඉස්සල්ලාම පැහැදිලි කරලා ඉන්නම් ප්ලෑනින් ස්ටේජ් එකේදී අපි ඔක හිතන්නේ කොහොමද කියලා. දැන් ප්ලෑනින් ස්ටේජ් එක කියලා කියන්නේ අපි ඩ්‍රොවිං ප්‍රෙපරේෂන් ස්ටේජ් එකේ. හරි. ඩ්‍රොවිං ප්‍රෙපරේෂන් ස්ටේජ් එකේදී අපිට ස්ට්‍රක්චරලි ගත්තොත් මම පෞද්ගලිකව සැලකිලිමත් වෙනවා. කම්බි කොහෙන්ද කොලම් එකේ නතර කරන්නේ? ඔක මම පෞද්ගලිකව සැලකිලිමත් වෙන කාරණාවක්. ඒතර මම ගොඩක් වෙලාවට try කරනවා තියෙන ෆ්ලෝර් අපි මොකක් හරි සෙකන්ඩ් ෆ්ලෝර් ලෙවල් නම් ෆ්ලෝර් ලෙවල් එකේ ඉඳලා අදාළ අපිට ආපහු සම්බන්ධ කර හැකි දුර ලැප් ලෙන්ත් කියලා කියන්නේ. ලැප් ලෙන්ත් තියලා මේක නතර කරගන්න මම උත්සාහ කරනවා ගොඩක් වෙලාවට. එහෙම නැති අවස්ථා තියෙනවා. නමුත් ඕක තමයි වෙන්න පුළුවන් මූලික කාරණාව. එහෙම කළා ටෙක්නිකලි නතර කරන අවස්ථා තියෙනවා. ඊළඟට මම සැලකිලිමත් වෙන කාරණාව තමයි මේක ස්ටේජස් දැන් මේකේ දැන් ප්‍රධානව ක්ලයන්ට් කියනවා සමහර විට මගේ සල්ලිත් එක්ක මට තට්ටු 4ක් ගහන්න පුළුවන් වෙන්න පුළුවන්. එමත් කියනවා. හැබැයි දැනට හදන්න තට්ටු දෙකක්. තිබ්බක 6 වෙන්නේ නැහැ. 6 වෙන්නේ නැහැ. එතකොට දැන් එතනත් ප්‍රශ්නයක් තියෙනවානේ. හරි. එතකොට ආපහු ඇසස් කරලා බලන්න ඕනේ මම දාපු ෆවුන්ඩේෂන් එක මේකට සැලකිලිමත්ව හරියනවද? නැත්නම් මේ මොනසේ මේක හදලා මේක බැස්සොත් එහෙම. දැන් වාදා ෆවුන්ඩේෂන් එක නෙවෙයි මොකද ගන්න. අන්න හරි. ඒක වෙන ප්‍රශ්නයක් නේ. ඒක වෙනම ප්‍රශ්නයක්. ඒක වෙනම කතා කරමු. හරි. අපිට කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා. මොන දෙයකට විසඳුම් තියෙනවා. එතකොට දැන් අපි දැන් ආපහු මාතෘකාවට ආවොත් අපි දැන් කතා කරන්න ගියේ මුල ස්ටේජ් එකේදී අපි කොහොමද මේක සැලකිලි හදාගන්නේ කියලානේ. ඒතර මුලදී ප්ලෑන් කරද්දී
ඔබේ පැත්තෙමුත් බජට් එක හදා ගන්න ඕනේ අදාළ ප්‍රමාණයට සහ ඊළඟට මේ ඇනලයිස් කරන පාර්ට් එකේදී අදාළ පුද්ගලයාට අවබෝධය දීලා තියෙන්න ඕනේ මේ පුද්ගලයා මේ යම් ආකාරයක ෆ්ලෝස් ගානකට මේක යා හැක ඒ නිසා මේ සයිස් එකට මේවා සයිස් කළ යුතුයි. ඔක තමයි මූලික කාරණා. ඔක අනිවාර්යයෙන් සිද්ධ වෙන්න ඕනේ. හරි? මොකද නැති වුණොත් කණු ටික නැත්තම් මේක සම්මුත් කරගන්න බැහැ සරලව කිව්වොත් එහෙම. හරි? ඒතර මේ ආකාරයට මේක සයිස් කරලා තියෙන්න ඕනේ. එහෙම නැති එකක් හිතමුකෝ. එහෙම නැති ඒවා කොහොමද දැන් ස්ට්‍රෙන්තන් කරලා ගේන්නේ? ලංකාවේ ගොඩක් ටෙක්නොලොජි දැන් තියෙනවා. හරි? ගොඩක් වෙලාවට අපි ආපහු අලුතෙන් කොලම් ජැකටින් කියලා කතා කරනවා. ඒ කියන්නේ වටේට ආපහු රේන්ෆෝස්මන්ට් ස්තරයක් පාවිච්චි කරලා කොලම් ජැකට් කරලා උඩට කොලම් ලොක් කරලා ගන්න සරලව ගත්තා. මේ ලොක් කරලා ගන්නවා. ෆවුන්ඩේෂන් එකත් ඒ විදිහටම ලොක් කරනවා. යට හාරලා ලොක් කරලා වෙන තැනින් කොලම් දාලා ගන්නවා. ඊට අමතරව රෙට්‍රොෆිටින් කියලා જાතියක් අහලා තියෙනවා. ඔය ෆයිබර් නේද මේ කාබන් ෆයිබර් කියලා එකක් කියන්නේ. කාබන් ෆයිබර් කියනවා, ග්ලාස් ෆයිබර් කියනවා, ගොඩාක් දේවල් තියෙනවා. ඒ ටෙක්නොලොජි එකක් දැන් ලංකාවේ තියෙනවා. හරි? ওই මෙතඩ් එකකින් අපිට නැවත ආපහු රීස්ටාර්ට් එක ගන්න පුළුවන්. ඉතින් අපි ඔක්කොම මුල ස්ටේජ් එකේ තමයි අරක ප්ලෑන් කරන්න ලෝඩින් කතන්දරේ ප්ලෑන් කරන්න ඕනේ. එහෙම නැත්තම් අර වගේ දෙයකට කරන්න පුළුවන්. හරි. දැන් තව එකක් තියෙනවා. හරි. කරගෙන යනවා. ලෝන් එකක් දැම්මා. හැබැයි ව්‍යාපාරය අසාර්ථකයි. ලෝන් එක ගෙවා ගන්න බෑ. තට්ටු දෙකෙන් නතර කරන්න ඕනේ. ඊටු තට්ටු දෙක කොයි කාලේ හැදෙයිද දන්නේ නැහැ. තට්ටු දෙකෙන් නතර කරගන්නත් එපා මේක. ඒතරත් ඔන්න ප්‍රශ්නයක් තියෙනවා. දැන් උන තට්ටු දෙකෙන් නතර දැන් අතරම ආර්ථික ප්‍රශ්නයත් එක්ක නතර වෙන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රායෝගික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒතර තව අපි දෙන විසඳුමක් ඉන්නේ මේ මිනිස්සයා කබලෙන් ලිපට වැටෙන්නත් බෑ. හරි. තියෙන අතේ සල්ලි ටිකක් නැති කරගන්නත් බෑ. එහෙනම් දැන් අපි හරියාකාරව දෙන්න ඕනේ. හා ඔයා මෙන්න මෙහෙම හරි ඔබතුමා මෙන්න මේ විදිය දෙයක් කරන්න. හරි කොලම් ටික අදාළ උස තියලා නතර කරන්න. ඒකලා අපි බොරු කොලම් එකක් දාලා කවර් කරනවා. ඒක ඕන වෙලාවක කඩලා ගත්ත කම්බි ටික මේ කම්බි ටික ලැප් කරා කියන අපව සම්බන්ධ කරා උටරයි යන්න පුළුවන්. සතව කෙමිකල් ඇන්කරින් කරන ප්‍රොසීඩියර් එකකුත් තියෙනවා. ඒකත් වෙනම කතාවක්. හරි. ඒ තාක්ෂණික තව කාරණාවක්. ඊට පස්සේ දැන් තියෙන ස්ලැබ් එක තියෙනවානේ. මේ ස්ලැබ් එක අපි කියනවානේ කන්ටිනියස් වෙටිං ඇන්ඩ් ඩ්‍රයිවිං. ඒ කියන්නේ හැම වෙලෙම තෙමෙනවා. වැස්සට තෙමෙනවා, උඩට වේලනවා. වැස්සට තෙමෙනවා, උඩට වේලනවා. පොදු ප්‍රශ්නයක්. පොදු ස්ලැබ් එකක් මෙහෙම තමයි නේ. ඒතර ස්ලැබ් එක සවුත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය කාරණා. සෑහෙන සම්භාවිතාවයක් තියෙනවා ස්ලැබ් එකේ වෙදරින් කන්ඩිෂන් නැත්te කියන්නේ කාලගුණි පරයසත් එක දැන් මුහුදු කරේ ගත්තොත් එහෙම වර්ස්ට් කන්ඩිෂන්. වෙනම ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. ඒකට හරියාකාර වෝටර් ප්‍රූෆ් ලේයර් එකක් ගාලා මේක වහලා දාන්න ඕනේ. වහලා දාන්න ඕනේ. ඒතකොට අම්මාකාරයක මෙයාට සල්ලි තියෙන දවසක මේක ආපහු සුද්ධ කරලා මේක පටන් ගන්න. බොහොම සාවධානව මෙයාට කිසිම ප්‍රෙෂර් එකකින් තොරව පටන් ගන්න යන්න පුළුවන්. ඒ කියන්නේ අපි මූලික සැලසුම් අධීරදී මට වෝටර් ප්‍රූෆින් ගැන ලැප් ලෙන්ත් වලට කම්බි ඉතුරු කරන එක ගැන කල්පනා කරන්න ඕනේ. කල්පනා කරන්න නිසා ෆවුන්ඩේෂන් සයිස් කරලා දෙන්න ඕනේ. මෙයාගේ තියෙන ෆුල් ස්කෝප් උඩට යන්න අවශ්‍ය නැහැ. ඔක තමයි මූලික අධීරදී කරන්න ඕනේ. එහෙම නැති අවස්ථාවක තමයි මම අර කිව්වේ අපිට ඉම්ප්‍රූව් කරන්න ඕනේ. ෆවුන්ඩේෂන් එක ඉම්ප්‍රූව් කරන්න. හැබැයි දැන් ෆවුන්ඩේෂන් එක ඇද්ද දැන් සමහර බිල්ඩින් තියෙනවා ඩ්‍රොයිනුත් නැහැ. මොකවත් නැහැ. දන්නේ නැහැ මොකද වෙලා තියෙන්නේ. අපිට දන්නේ නැහැ සමහර ලාවට ආර්ථික ප්‍රශ්න ඉඳන් බිල්ඩින් එක විකුණලා ගිහිල්ලා කාට හරි. දැන් ගත්ත කෙනා තමයි ඊට පස්සේ කරන්නේ. ඒතර මේ මනුස්සයරව හම්බෙලත් නැහැ. හරි. ඕකනේ ඇත්තම තියෙන ප්‍රශ්න දැන් සයිට් වල තියෙන. ඊට පස්සේ අපිට පුළුවන් මේ වගේ සාම්පල් දැන් රේන්ෆෝස්මන්ට් කොහෙද තියෙන්නේ කියලා බලන්න පොඩි කොලම් එකක් චුට්ටක් කපලා බලන්න පුළුවන් නේ. පොඩි තැනකින් මෙයා කීය කම්බිත් දාලා තියෙන්නේ. ඒතර දන්නවා හා මේ විදිහේ වෙන්නේ නැති. කීයක් දාලා තියෙනවද කොහොමද? ෆවුන්ඩේෂන් එකෙත් කෝ සාම්පල් එකක් කරන් බලනවා කොන්ක්‍රීට් එකේ කොහොමද තියෙන්නේ. දැන් කොච්චර අනික මේවා සාම්පල් ටෙස්ට් කරලා අපිට පොඩි ගණන් මේවා යන්නේ. මේවා ලොකු ගණන් යනවා නෙවෙයි. සාම්පල් ටෙස්ට් කෝ සාම්පල් එකක් කරනවා සාම්පල් එක ටෙස්ට් කරලා බලන්න පුළුවන් කොන්ක්‍රීට් එක කොච්චර විකාදනය වෙලාද. හරි. ඒකෙන් අපිට තියෙන්නේ කරන්න බෑ. හොඳට මතක තියාගන්න දෙමට කොට ඉස්සර අපි කෝටින් යද්දි දෙමට කොට හරිය තිබ්බ පොඩි ෆ්ලයිಓවර් කෑල්ලක්. හරි. දැන් ඒක පස්සේ පාවිච්චි කරානේ මේ නුවරකොළඹ හයිවේ එකට. කොහොමද ඒක? කොහොම එක්ස්ප්‍රස් එකට පාවිච්චි කරන්නේ. ඒකට ඒක පාවිච්චි කරේ ඔන්න මේ මෙතඩ් එකට තමයි. ටෙස්ට් කරලා බලලා ඒක ඕකේ ගත්තා පාවිච්චි. ස්ට්‍රෙන්ත් එක ඇති. ඒ වගේ ඕනේ බිල්ඩින් එකකින් ඔය වැඩේ කරගන්න පුළුවන්. හැබැයි නිකම්ම ෆවුන්ඩේෂන් හරන්න යන්න එපා නේද? අන්න රයිට්. අන්න ඊට පස්සේ එන්න ගියේ ඒකට. දැන් මේක හාරගෙන යද්දි දැන් මේක තියෙන බිල්ඩින් එකත් අන්ස්ටේබල් නොත් එහෙනම් මොකක්ද කතාන්නේ? දැන් ඔබට හොඳට මත්දැකීම් තියෙන ඕකට කෙනෙක්ව ගෙන්නලා කෙනෙක් කතා කරන්න. ඇත්තටම ප්‍රශ්න තේරුම් ගන්න කෙනෙක් අපි කියන්නේ. ඇත්ත ප්‍රශ්න තේරුම් අරගෙන ආදාළ පුද්ගලයෙක් ගෙන්නගෙන මේ කතා කරලා බලන්න ඉස්සෙල්ලා. ඒතර සාමාන්‍ය මිනිස්සෙක් සයිට් එකට වෙලා දෙයක් කතා කරන ගයි කිරීමක් කරන්නේ නැහැ. අදහසක් ගන්න පුළුවන්. අදහසක් අරගෙන ඔබට පුළුවන් අවශ්‍ය නම් කරගෙන යනවා නැත්නම් නතර කරනවා. හරි. කතා කරලා බලලා අදහසක් ගන්න මේ බිල්ඩින් එක මෙතනින් එහාට හදන්න දැක්කමත් තේරෙනවානේ. කම්බි කණු කුපුරලා නම් බීම් කුපුරලා නම් බිත්ති ගැලවිලා නම් මේක හදලා තේරුම් නැහැ කියලා. හොඳටම දන්නවා. හරි. එහෙම නැති එකක් අපිට නමුත් එහෙම බිල්ඩින් එකකුත් ස්ටේබල් කරගන්න පුළුවන්. ක්‍රමවලතරන් තියෙනවා. ටිකක් අමතර මුදලක් වේදන් ගන්න වෙයි. අන්න රයිට්. ඒතකොට මුදල් සාධකයක් වැදගත් ගොඩාක් වැදගත්. ඔක වෙනම වැදගත්. සහ ෂෙඩියුල් එක ගොඩක් වැදගත්. ඊට අමතරව තාක්ෂණික කාරණා තමයි මම ඔය කිව්වේ. අපි නිතර කියන කාරණාව ඉතින් ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් කතා කරනවා නම් මුදල කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එක. ඒක රිටර්න් එකක් ගන්න බෑ නම් කරලා වැඩන්න. දැන් මේ මිනිස්සු ඔක ඉම්ප්‍රූව් කරන්නේ රිටර්න් එකක් ගන්න. රිටර්න් එකක් ගන්න බැරි තරම් වේදමක් කරලා පස්සේ ආපහු පසුතැවිලා වැඩන්න. ඔව් හරි. ඊට පස්සේ අපි දැන් මේක දැන් කරගෙන යනවා. දැන් නතර කරලා දින පටන් ගත්තානේ. දැන්වත් හරියාකාර ඩ්‍රොයින් සෙට් එකක් හදන්න. ඉදිරි කාලයේ ප්‍රයෝජනේ තකා වෙච්ච දේ නොවෙන්න නේ. ඇස් බිල් ඩ්‍රොයින් එකක් හදාගන්න. හදාගෙන
යම් ආකාරයක නතර කරනවා. ඇස්පිල් ඩ්‍රොයින් කියලා කියන්නේ දැනට තියෙන ව්‍යුහයට හෝ තියෙන ගොඩනැගිල්ලට අපි සැලසුම් ඩ්‍රොවින් ටිකක් ප්ලෑන් සැලසුම් නේද අපිට කියන්නේ. ඔව් සැලසුම් ටිකක් ඇඳ ගන්න වෙනවා. ඇඳලි ඉවරලා ඒ ටික තියාගන්න ඕනේ දැන් තියෙන විදිය. මොකද ඕනෑම ඉදිරි අනාගතයේ අවශ්‍ය වුණාම රිෆර් කරන්න පාවිච්චි කරන්න. මොකද මේ අපි දැන් බිල්ඩින් එකක් අවුරුදු 20ක් නිකන් තිබ්බොත් එයා සෙටල් වෙලා ඉවරයි. ආපහු ලෝඩ් කරන ගමන් ආයෙ සෙටල් වෙන්න පටන් ගන්නවා. ආයෙ අලුත් වෙනවා. ඒ සෙටල්මන්ට්ස් ටික අපි අදාළ ලිමිට් එකේ තියාගන්න ඕනේ. හරි? අදාළ ලිමිට් එකේ තියාගෙන ඒක තාක්ෂණික කාරණා දන්න පුද්ගලයා දන්නවා මෙන්න මේ වගේ තැනක තිබ්බොත් මේක සේෆ් කියලා. කොහොමද අර ඔබට ආර්ථිකවත් හානියක් නොවි. දැන් මේක ආර්ථික ලාභයක් ලබන්න නෙමෙයි කරන්නේ. ඔව්. නේ සයිකෝ සමාජීය ප්‍රශ්නයක් ගෙදර ඉඩමදි පවුලේ කට්ටිය වැඩි සලොක් කරගන්න ඕනේ කාමරයක් දෙකක් ඇටච් කරගන්න ඕනේ සවුඩ තට්ටුවක් ගොන ටෙරස් එකක් තියෙනවා තව කාමර හතරක් විතර හදා ගන්න ඕනේ ස්ලැබ් එකක් දාන්න වතුර ටැංකියක් තියන්න ඕනේ ඔයගේ ප්‍රශ්න එන්නේ ඔයාලට තමයි උත්තර හොයන්න ඕනේ ඒ උත්තර හොයනකොට අර විදිහ තමයි වැදගත් මම කිව්ව විදිහට ඉස්සෙල්ලා මේ කම්බි නතර කරන තැන් ෆ්ලෝ එක හරියට හදලා තියෙන විදිහ ඉතින් ගියාම මේ මුලදී හිතන විදිහ තමන්ගේ ස්කෝප් එක වෙනස් වෙනවා නම් මුලදී හිතන විදිහ ඔය ටික තමයි වැදගත් හිතලා බලන්න ඕනේ ඒක කල්පනා කරන්නේ නැතුව නිකම්ම හිතන ගමන් පටන් ගන්නත් එපා සහ බජට් එකත් බලන්න. කියන්නේ මේ දැන් අපි ඊළඟට අපි දැන් කරන්න හිතන් ඉන්න එකේ රිටර්න් කියන්නේ සමාජීය රිටර්න් එක සමහරවල් ලොකු වෙන්න පුළුවන් නේ මනුස්සයාට. හිතන්නේ යාට තම ළමයි දෙන්නෙක් විතර ඉන්නවා. ඉතින් කාමර දෙයක් හදලා දෙන එක ආර්ථික වැඩිය ලොකු දෙයක් නේ. ඒකට කියන්නේ වතුර ටැංකියක් තියලා හරියට සර්විස් ටික හදාගන්න එක ලොකු දෙයක් නේ. ඔය ගන්න. මූලික අවස්ථාවට අපි මේ දැන් ගොඩක් වෙලාවට අපිට හම් වෙන ඇපාර්ට්මන්ට්ස් නේ. ඒතර ඇපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් ගත්තොත් මේ ඇපාර්ට්මන්ට් වල කතන්දරේ ගොඩක් වෙනස් නේ. දැන් සාමාන්‍ය කමර්ෂල් වැලියු ගොඩක් වැඩි. සහ මේ අර මිනිස්සුගේ මූවමන්ට්ස් වැඩි ප්ලම්බින් පැත්ත වැඩි. එතකොට මේ කමර්ෂල් ඇරියා ගොඩාක් වැඩි හින්දා ඒ පුද්ගලයා try කරනවා එතන උඩරිම තට්ටු ගන්නක් යන්න නේ. ඒ කියන්නේ කාරණා. ඒත් හැබැයි දැන් තියෙන මුදලට යාට තියෙන තට්ටු 6ක් හෝ 5ක් හෝ 6ක්. තව තට්ටු 3ක් එයා බලාපොරොත්තු වෙනවා ඉදිරියට හදන්න. පස්සේ කරමු. ඒතර සෙකන්ඩ් ස්ටේජ් එක අපි ප්ලෑන් කරලා තියන්න ඕනේ. හරියට රේන්ෆෝස්මන්ට් ටික නතර කරලා, ෆ්ලෝරින් එක හරියට කරලා, ෆවුන්ඩේෂන් එක සයිස් කරලා ඔක්කොම හරියට කරලා තියන්න ඕනේ සර්විසස් ටිකයි. සහ ඊළඟ උඩ තට්ටු වලටත් එක පහකින් ඇලොව් කරලා ඒවා හරියට හදලා අපි රෙගියුලේෂන් වයිස් හරියට හදලා මූලික අධ්‍යයන ටික සම්පූර්ණ කරගෙන හරියටම යන්න. ඕක තමයි සරලව කිව්වොත් කාරණා ටික. ලොකු ප්‍රොජෙක්ට් කියන්නේ සාමාන්‍ය ටිකක් වඩාන් වැඩි ව්‍යාපෘතියක් සහ හවුස් එකක් ගතන කත කම්පෙයාර් කරොත් ඔක තමයි වෙනස වෙන්නේ. හරි එහෙනම් මම හිතනවා ව්‍යාපෘතියක් මග නතර කරන්න සිද්ධ වුණොත් නිවැරදිව නතර කරගන්නත් ඒ වගේ මුලින්ම අපිට අපි හිතමු මේක අධීර දෙකකින් හෝ තුනකින් කරන්න බලාපොරොත්තු වෙන ව්‍යාපෘතියක් නම් ඒකනත් මුලින්ම හිතලා කොහොමද කටයුතු කරන්නත් කියලා අපි අද කතා කරා. එහෙනම් මොදලන් බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. හරි. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට මේ සම්බන්ධයෙන් කුමන හෝ ගැටලුවක් තියෙනවා අපිට කමෙන්ට් සෙක්ෂන් එකට අරන් කරන්න. අපි කැමතියි ඒ පිළිබඳව සාකච්ඡා කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. බොහොම ස්තුතියි. Thank you.